Hello guys. ඔන්න අද අපි ආවේ මිනි බ්ලොග් එකක් අරගෙන. ඔන්න අපි අද ආවා කාල්කින් බීච් එකට. මේ වහින වෙලාව කොච්චර ලස්සනද කියලා බලන්නකෝ. අර කොපෙන්නන්න. ඔන්න guys අපේ නංගි හෙට දුවනවා මෙහෙට දුවනවා. යාළුවනේ ඔන්න අපේ තාත්තා බලන් ඉන්නවා. කාල්කින්නේ යාළුවනේ බීච් ආවේ ඒකින්ද අද අපි හිතුවා පොන්ඩ් එකක් හදන්න. චූටි ළමයින්ගේ සතුට තමයි අපෙත් සතුට. බලන්න එගොල්ලෝ කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. චූටි දුවට නම් ඉවසිල්ලක්වත් නැහැ. හැමදාම මේ වගේ එන්න බැරි වුණාට පුළුවන් හැම වෙලාවකම අපි දෙන්නව මේ වගේ එළියට අරගෙන එනවා. අනිත් එක මේ ඉර බහින වෙලාවට මුහුදු වෙරළේ තියෙන සුන්දරත්වය විඳින්න මම නම් ගොඩාක් ආසයි. අද හැබැයි මුහුදත් ටිකක් සැරයි. හුළඟත් වැඩි. ඒකින්ද අපි තීරණය කළා වතුරට බහැලා නාන්නේ නම් නෑ කියලා. ඒ වෙනුවට අපි හිතුවා මේගොල්ලොත් එක්ක වැලි සෙල්ලම් කරන්න. සෑන් කාසල් එකක් හදන්න. ඒ වගේ එක්ක පොන්ඩ් එකක් මොනවා හරි දෙයක් හදන්න. මුලින් මේගොල්ලන්ට චුට්ටක් නිදහසේ දුවලා පැනලා අතපය දිග අරගන්න දෙන්න ඕනනේ. තාත්තටත් නිදහසක් හම්බ වෙන්නේ මේ වගේ චුට්ටක් එළියට ආවම තමයි. හැමදාම වැඩ කරලා මේ වගේ පොඩ්ඩක් නිදහසේ එළියට ආවම ඒක කොච්චර සැනසීමක්ද බලන්නකෝ. ඉතින් බලන්නකෝ එහෙට දුවනවා මෙහෙට දුවනවා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා ඒගොල්ලෝ. මට නම් මුහුදට ආවහම පැය ගාණක් වුණත් මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි. කොහොමත් මේ වෙලාවට ඉර බැහැගෙන යද්දි තියෙන්නේ අමුතුම චමත්කාරයක්. ඒක විඳින්න ඇත්තටම මම නම් හරිම ආසයි. සනීප සුළඟක් තමයි එන්නේ. හුළඟ නම් ටිකක් වැඩි මේ දවස්වල. ඔන්න දෙන්න මාලිගාවක් හදන්න පටන් අරන් වගේ. අපි චුට්ටක් උදව් කරමු. චූටි දුවට නම් ගොඩාක් පස්ස ආරන්න බෑ. රැල්ලක් ඇවිල්ලා ඔක්කොම ගහගෙන ගියානේ. ආයෙ මුල ඉඳලා හදන්න පටන් ගන්න වෙනවා. අපේ ජීවිතෙත් ඒ වගේ තමයි නේද? ඒ දෙන්න උත්සාහය නම් අතාරින්නේ නැහැ. ආයෙ මුල ඉඳලා හදනවා. ඔන්න දැන් තාත්තත් එක්ක රැල්ල පාගන්න යන්න ඇවිල්ලා. අම්මෝ චූටි නම් බය දුවගෙන යනවා. මොහොතට දාන්නයි යන්නේ. නෑ ඔන්න අරගෙන එනවා. තාත්තිගේ කෝලම් ඔහොම තමයි. අපි තාත්තිගෙත් උදව් අරන් ලස්සන පොන්ඩ් එකක් හදමුද? බීච් එකේ ඉඳලා එන වතුර ඒකට වැටෙන විදිහට. චූටි දරුවෝ වැලි අල්ලන එක ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි කියලා ඔයගොල්ලෝ දන්නවද? හැබැයි ඒ පිරිසිදු වැලි වෙන්න
චුට්ට කරුවලත් වැටෙනවා. ඒත් තාම දැඟලිල්ල. හිඟලන්ගේ ලෝකෙ කොච්චර සුන්දරද. පොඩි දරුවන්ට මේ නිදහස අපි දෙන්නම ඕනි. ඒක අපේ වගකීමක්. අර කවුද අර පිටිපස්සෙන් යන්නේ? හඳුනන කෙනෙක් නේද? යම් බලන්න චුට්ටක් ළඟට ගිහලා කතා කරන්න. අල්ලගන්න සුදුවත්ත. ඔන්න බලන්නකෝ මේ දෙන්නගේ කෝලක්. එහෙම ඒවත් තියෙන්න ඕන නේද? දැන් නම් රෑත් වෙලා. තාම ඉවර නෑනේ මේ ගුහාව හදලා. ඔන්න දැන් තාත්තලා පුතාලා දුවලා බැහැලා වැඩ හදනවා ඉවරයි. මෙසේ පොණ්ඩ එකක් නෙමෙයි වගේ හදන්නේ. මොහොතෙන් එන වතුර තලාගෙන ගිහිල්ලා ඔය පාර දිගේ කානුවකට වැටිලා ඒ කානුව මැත්තෙන් බිංගයක් වගේ තියෙනවා. ඒක අස්සෙන් යහපැත්තේ කානුවට මතුවෙන්න තමයි ඔය හදන්නේ. ලේසිත් නෑ වැඩේ. අනේ චූටි දූත් බැහැලා වැඩ ඔන්න. කලුවේ උදව් වෙනවා. උදව් වෙන ගමන් පස්සේ ආපු ගමන්ම හදන්න පෙරලනවා. කොහෙද? ඊට වඩා දැඟලිල්ලනේ. කලුවරත් වැටිලා හැබැයි හරියට පේන්නෙත් නෑ. ඒ උනාට උත්සාහය නම් අතාරින්නේ නෑ. අනේ හදන්න පිංගේ. මේ පැත්තෙන් ඉඳලා වතුර අනිත් පැත්තට යන්න එපේ. හැබැයි ඒ වගේ නිර්මාණාත්මක දේවල් දරුවොත් එක කරන එක හොඳයි කියලා මට හිතෙනවා. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? බලන්නකෝ තාම නෑ එහා පැත්තෙන් මතුවෙලා. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නේ ඒ වගේ. කමෙන්ට් කරන්න මොනවා කමෙන්ට් කරන්න දානේ? මම වොයිස් කරනකොට මැද්දෙන් ඇවිල්ලා පනින එක්කෙනා තමයි ඊයේ. බලන්න කරුවලේ කොච්චර මහන්සි වෙනවද කියලා මේ වැඩේට. ඕක දැන් අපි හදලා ඉවර වුණාම මුතු රැල්ලක් ඇවිල්ලා ඕකෙන් වතුර පිරෙනවා. බලන්නකෝ ඔයගොල්ලෝ. දිගටම මේක. ඔන්න එනවා වතුර පාර. ඔන්න ඔහම ගලාගෙන ගිහිල්ලා අර බින්ගේ ඇතුලේ යා පැත්තේ කානුවට වතුර පිරෙනවා. ඔන්න ඒ රැල්ල චූටි රැල්ලක් වගේ හදලා බලමු තව ලොකු රැල්ලක් එනවද කියලා. මහන්සි වෙලා. එහෙනම් මිනි මැජික් ෆැමිලි වීඩියෝ එකකට රැල්ලක් ඇවිල්ලා රැඳි